දවසක් මේ ගෝටයිම්බර යෝධයා බොහොම මිටි කියලා කියන්නේ. ගෝටයිම්බර යෝධයා විහිළුවක් කරනවා කඩොල්ලතාවට. දැන් කේක් කෑල්ලක් තියෙනවා අයිසින් කරපු. මගේ අන්තර්බුද්ධිය කියන්නේ ඉන්ටෙලෙක්ට් එක කියනවා වාට ප්‍රෙෂර් තියෙනවා වාට බ්ලඩ් ෂුගර් තියෙනවා පරිස්සමෙන්. ඕක කන්න එපා. කතිකාචාර්ය අධ්‍යයන ශිල්ප ක්‍රම උපදේශක ඩීප් ලර්න් අධ්‍යයන ක්‍රමවේදී නිර්මාතෘ දේශක දිලීප වන්‍යාරච්චි මහතා සමග කෝපය පිළිබඳව අපි කතා කරන්නේ. ඔය හිතන මතන එක ගිලිහෙන්නේ ඇයි? කල්පනා කරලා වැඩේ කරන එක ගිලිහෙන්නේ ඇයි? අපි තුන් මෙහෙම දෙයක් මට හිතෙනවා හොඳ මේ කේක් කෑල්ලක් කන්න. උඩට මේ අයිසින් දාපු කේක් කෑල්ලක් කන්න හිතෙනවා. එතකොට බඩගින්නක් තියෙනකොට බඩගින්න ඇති වෙන්නේ අපේ සහජ බුද්ධියෙන් ඇති වෙනවා. ඒක ඉබේ ඇති වෙනවා. ඉබේ ඇති වෙනවා බඩගින්නක් ඇති වෙනවා. දැන් මට බඩගින්නේ. දැන් කේක් කෑල්ලක් තියෙනවා අයිසින් කරපු. එතකොට මගේ අන්තර්බුද්ධිය කියන්නේ ඉන්ටෙලෙක්ට් එක කියනවා වාට ප්‍රෙෂර් තියෙනවා වාට බ්ලඩ් ෂුගර් තියෙනවා පරිස්සමෙන්. ඕක කන්න එපා. අන්තර්බුද්ධිය කියනවා කන්න එපා කියලා. හැබැයි මගේ ඉමෝෂනල් බ්‍රේන් එක කියන්නේ මගේ හැඟීම් පැත්ත කියනවා දැන් ඒක කන්න. ආයි කන්න හම්බෙන්නේ. අද කෑවට කමන්නේ කියලා හිතනවා. එතකොට අර සහජ බුද්ධියෙන් අපිව අවුස්සලා හැඟීම් මේක පාලනයට ගත්තට පස්සේ අර අන්තර්බුද්ධිය කියන දේ පොඩ්ඩක් අමතක කරලා දානවා. මෙදිරිගිරටම ගියාපුවම මේක අපිට රස විඳින්න බැරුව ගියා. පුටු කඩපුවාම ශබ්ද විකාශන යන්ත්‍ර කඩපුවාම අපිට නීතිමය පියවර ගනි අමතක කරලා දානවා. කුඩු කරලා දානවා. ඒකට හැඟීම් ප්‍රබල වුණා එතනදී. ඉතින් හැඟීම් පාලනය කරගන්න පුළුවන් නම් අපි හිතනට මේ ලෝකේ බොහොම සුන්දර තැනක් නේ. අනිවාර්යයෙන්. හැබැයි සත්තුන්ට වඩා මිනිස්සුන්ට අවකාශයක් තියෙනවා හිතලා තීරණයක් ගන්න. ඔය කොයිතරම් හැඟීම් බර වුණත් හිතලා තීරණයක් ගන්න අවකාශයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි පාරේ බොහොම වේගෙන් වාහනේ පදවගෙන යනවා. අපි දන්නවා මෙහෙම දෙයක් ඉස්සරහට වුණොත් එහෙම අපිට අනතුරකට මොන පාන සිද්ධ වෙන්න පුළුවන්. අවකාශයක් තියෙනවා අපිට හිතලා තීරණයක් ගන්න. අවකාශය අපි අමතක කරලා දාලා එහෙම වැසි වෙලාවක වේගෙන් ගියාම වාහනේ ලිස්සන්න ඉඩ තියෙනවා. එතකොට ඒ වගේම තව පුද්ගලයෙක් නුරුස්සන දෙයක් කෙරුවොත් එහෙම ඒ මොනසට කෝපාවිෂ්ඨ වෙන්න ඉඩ තියෙනවා. ඒ මොනසයා කැමති විදිහට ඉන්නේ නැතුව අපි අකමැති විදිහට හිටපුවාම ඒ මොනසයා අපිට එරෙහිව කටයුතු කරන්න ඉඩ තියෙනවා. අපිට අවකාශයක් තියෙනවා හිතලා තීරණය ගන්න. නමුත් අපි හිතනවා නෑ කමන්නේ. අපිට මොකද? අර මම කලින් වැඩසටහනකත් කිව්වා වගේ අපි සිංහල මිනිස්සු වෙච්චහම අපි අනිත් මිනිස්සුන් අමතක කරලා දාමුකෝ. සිංහල මිනිස්සු වෙච්චහම ඒ කාලේ ඉඳලා අපේ පොඩි අභිමානයක් තියෙනවා. ඒ කාලේ ඔය හිටියා පරුමුකවරු ගොවියෝ ඔය. ඔය ගොවියෝ කවදාවත් කාගෙවත් ඉල්ලන් ගන්න බෝර જાතිය අය නෙමෙයිනේ. කොහොම මාන්නක්කාර. ඒගොල්ලන්ට තියෙනවා කෙලින්ම ඒගොල්ලන්ගේම නම්බුවක්. කාගෙවත් ඉල්ලන් ගන්න. සමහර විට කිසිම ගෙදරකින් වතුර විදුරක් බොන්නේ අර සෙකන්ඩ් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඕක දිගටම ආවම ඒ ගොවියාගේ තත්ත්වය වෙනස් වෙලා දැන් ගොවියා සිංහා වුණත් හිඟන්න වුණත් අර නම්බුව කියන එක අර රෙස්පෙක්ට් එක අර අභිමානය තාම තියෙනවා. ඔබ හිතන්නකෝ ඔබට කවුරු හරි කමුල් පාරක් ගහුවා කියලා. ඔබට රිදෙන්නේ ගහන කමුල් පාර නෙමෙයි. පිරිසක් ඉස්සරහා ගහන කමුල් පාර. රිදෙන්නේ ඒක. ඔබේ අභිමානයට කැල්ලක් වුණා. කාගේ හරි අභිමානයට කවුරු හරි අභියෝග කළොත් එහෙම කෝපාවිෂ්ඨ වෙන එක අහන්න දෙයක් නැහැ. ඒතර ඔබ මම වග බලා ගන්න ඕනේ කාගේ හරි අභිමානයකට අභියෝග නොකර. ඒක රීතිය සමාජයේ හැසිරෙනකොට. ඔබයි මමයි අඳුරගත්තේ අද නම් ඔබට තියෙන වෙනම අභිමානයක්. ඔබ වෙනදා කියනවා වගේ ඔබ ගායකෙක් නේ. ගායනා කරනවා. ඒතර මං කිව්වොත් එහෙම ඔබට උච්ච ස්වරෙන් ගායනා කරන්න ගීතයක් දීලා මේක බාන්නක් කරන්න බෑ. මම දන්නවා ඔබට ඒක කරන්න බෑයි කියලා මම දන්නවා නේද? ඔබගේ අභිමානයට අභියෝග කිරීමක් නේ. ඔබට තරහ යනවා. එතකොට අර දුටුගැමුණු රජුරන්ගේ කඩොල්ලතා හග්ගේ පොල් ගෙඩිය තියන් හිටියලුනේ ගෝටයිම්බරට අවස්ථාව ආවම දෙන්නේ. කතාව දන්නවද මම හිතන්නේ නැද්ද? දන්නවා. ඒ වගේ අපි මේ නොදන්න පිරිසත් එක්ක කියමු ඕනේ. ඒ මොකද්ද කියලා දැන් අනිත් අය අපේ ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ බලන්නේ ඒ මොකද්ද කියලා. ඔව්. මේ දසමාදී යෝධයෝ 10ක් හිටියලුනේ දුටුගැමුණු රජුරන්ට. දවසක් මේ ගෝටයිම්බර යෝධයා බොහොම මිටි කියලා කියන්නේ. ඉතින් අර ගෝටයිම්බර යෝධයා විහිළුවක් කරනවා කඩොල්ලතාවට. කඩොල්ලතා තමයි දුටුගැමුණු රජුරන්ගේ ඇතා. විහිළුවක් කරපුවම කඩොල්ලතා හක්කට පොල් ගෙඩියක් තියලා හක්කේ තියන් ඉන්න මට අවස්ථාව ආවම උඹට මම මේකෙන් දෙන්නම් කියලා. ඉතින් දැන් එලාර රජුරුත් එක්ක සටනට යන වෙලාවේ උස ප්‍රාකාරයෙන් තෙල් චාච්චයක් පෙරලීගෙන එනවා උඩින්. එතකොට මේක දැවපු ගෝටයිම්බර යෝධයා උඩ පැනලා පයින් ගහනවා තෙල් චාච්චියට. එතකොට ඒ තෙල් චාච්චි කියලා දිසාවැවට වටනයි කියලා කියනවා. එතකොට
ඒ වෙලාවේ කඩොල් ඇතා හක්කේ තිබිච්ච පොල් ගෙඩිය බිමට දැම්මා කියලා අපේ මුතුන් මිත්තු අපිට කියලා දීලා තියෙනවා කතන්දර වලට. එතකොට ඔය කූපය කියන එක සමහර වෙලාවට එවෙලේ ඇති වෙන්නත් පුළුවන්. හක්කේ පොල් ගෙඩිය තියන් ඉඳලා ගන්න පලියක් කෝපයේ ප්‍රතිඵලය වෙන්නත් පුළුවන්. හරි. ඉතින් දැන් උදාහරණයක් හැටියට පවුල් අතර ඇති වෙන ආරවුල් වලදී ගහමරා ගන්නවා විතරක් නෙමෙයි මිනිමරුන් ඇති වෙන්නේ. හක්කේ පොල් ගෙඩිය තියන් ඉන්නවා. අපිට ඒක අමතක කරන්න බෑ. ඇයි අපි ඒකෙන් වේදනාව විඳිනවා. ඒ කෝපය අපි වතුර දදා බොහොම බීජයක් පැල කරනවා වගේ අපි තුලින් පැල කරනවා. ශක්තිමත් කරනවා. ඔව් පෝෂණය කරනවා. පෝෂණය කරනවා. ඒ පෝෂණය කරනකොට අපිට පිටතිනුත් අඩු වැඩිය ලැබෙනවා. අතාරින්න එපා මචං. අතාරින්න එපා ඔය වැඩේ. දෙන්න ඕන කොහොම හරි වැඩක්. හැබැයි අපි අමතක නොකළ යුතු දේ තමයි මෙන්න මේක. දැන් අපි කාට කිව්වත් කෝප වෙන්න එපා, තරහ ගන්න එපා කියලා. වෙන අය වෙනුවෙන් කෝප වෙන්න අපිට ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය. ඒ ශක්තිය පිටින් ඉන්නේ අපි ඇතුලින් නිපද වෙන්නේ. එතකොට ඒ ශක්තිය අපි භාවිතා කරන්නේ තව කෙනෙකුට එරෙහිව නම් අපේ ශක්තිය අපතේන යන්නේ. ඒ ශක්තිය අපිට අපේ සිතුවිලි වලින් ඇති වෙන ඒ ශක්තිය අපි වෙනුවෙන් යොදා ගන්න තිබුණා නම් හොඳ නැද්ද? එතන අවාසියක් තියෙනවා කියන එකයි මම ඉස්සෙල්ලා මේ කෝපය හොඳද නරකද කියන්නේ ඉස්සෙල්ලා කෝපය තුලින් අපිට අවාසියක් සිද්ධ වෙනවා. ඒ ශක්තිය අපතේ. අනිත් එක තමයි ඒ ශක්තිය අපතේ යනවත් එක්කම අපි කෝප වෙලා ඒ පුද්ගලගෙන් පරිගන්න හරි නිර්මාණශීලී විදිහට හිතනවනේ. හරිම නිර්මාණශීලී විදිහට හිතනවනේ. ඉතින් ඒ සිතුවිලිත් අපරාධේ. ඒ නිර්මාණශීලීව හිතන සිතුවිලි අපි බුලත්තට කඩයක් දාන්න හිතනවනේ. නේ? අපි මොකක් හරි නිර්මාණශීලී දෙයක් කරන අපි හිතලා අපි යම් වෙනුවෙන් යමක් කරගන්නවනේ. එහෙම කරගන්න පුළුවන් නේ. ඒ හොඳ උදාහරණ පසුගිය කාලේ අපිට තියෙනව නේද? නිර්මාණශීලී ක්‍රමවේද වලින් මේ පරිගැනීම් වෙනුවෙන් වැය කරපු ශක්තිය ප්‍රතිඵලදායක නැහැ අවසානයේ. ඇත්තටම දැන් අපි උගත්කමෙන් අඩුවයි කියලා හිතමුකෝ. දැන් සාමාන්‍යයෙන් රටක උගත්කමයින එකක් තමයි තෘතීය අධ්‍යාපනය. දැන් මේ කියනකොට ගොඩක් අය මාත් එක්ක එකක වෙන එකක් නැහැ. තෘතීය කියලා කියන්නේ උපාධි මට්ටම. ඔව්. පාඨමාලා මට්ටම. තමන් කරන වෘත්තියට අදාළව තියෙන සුසුකම්. දැන් අපේ රට ගත්තාම තෘතීය අධ්‍යාපනයෙන් ගොඩාක් නොදියුණු දුප්පත් රටක්. සාමාන්‍යයෙන් 43.1 වයස අවුරුදු 22යි 34 අතර ඉන්න ජනතාව 43.1% තියෙන්න ඕන කියලා කියන්නේ. අපි රටේ අහල පහලකවත් නැහැ. ඉන්දියාව 20%යි, දකුණු අප්‍රිකාව 16%යි. අපි ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ කියන්නේ එහෙම හොයාගන්න නැහැ ඒ සාධකේ. එතකොට තෘතීය අධ්‍යාපනයක් ලැබුවත් නැතත් ඒ පුද්ගලයාට අවබෝධයක් තියෙනවා මම මේ කරන දේ තුලින් මට සිද්ධ වෙන පාඩුව මොකක්ද කියලා. හිතලා තේරුම් ගන්න. ඒකට උගත්කමක්ම ඕනේ නැහැ. උගත් පුද්ගලයෙකුට උනත් ඕනතරම් කෝප වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වෙලෙන් තමයි මෝඩ තීරණ අරගෙන ජීවිත කාලෙම දැන් උදාහරණයක් හැටියට ආයතන ප්‍රධානියත් එක්ක තරහ වෙලා නැගිටලා ආයතන ප්‍රධානියට ගැහුවයි කියමුකෝ. ඒකයි ගෙවන්න බැරි ලොකු පාඩුවක් නේ. ආයෙසරයක් යාට ඒ ගැන රැකම දාරුවක් හම්බෙන්නේ නැහැ කොහෙන්වත්. යාව වෙන තරක රැකියාවකට ගන්නෑ. එහෙම සිද්ධ වෙනවනේ. ගෙදර සිදු වෙච්ච ඒ කියන්නේ බිරිඳ සහ සැමිය අතර ඇති වෙන මතභේදයකදී වචන හුරුමකදී ඇති වෙන අතුල් පහරක් වචන වලින් ඇති වෙන ප්‍රහාරයක් ආයි ගන්න බෑනේ. ගන්න බෑ. ඔව්. ගන්න බෑනේ. ඒක ගන්න බෑ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් අපි පිරිමියා මූලික සමාජයක ඉන්නේ. කාන්තාව වැඩි වුණාට අපේ සමාජයේ ඔබ ඒක දන්නේ නැද්ද? ඔව්. ඉතින් මේ පිරිමියෙක් නිකන් හරි කිව්වොත් එහෙම ඔයා මොනවද දෙද්දි අරන් ආවේ? මම පිහි පාරක් වගේ පපුව ඇතුළට යන විදිය. සමහර වෙලාවට හිත ඇතුලේ පොල් ගෙඩියක් තියාගන්න ඉඩ තියෙනවා. අවස්ථාව ආපුහම අපිට පාඩුයි. හරි ඊටාම මනවින් හරි අපූර්වට මේ උදාහරණ සහිතව පැහැදිලි කරන්නේ අපි අවසාන බලාපොරොත්තු වෙන්නේ ඔබේ ඔළුව නිරවුල් කරන එක කියන එක මතක තියාගන්න. ඒ නිසා හරියටම සවන් දීලා අර සාවධාන වෙලා මේ කරුණු ඔබේ මනසට හදවතට එකතු කරගන්න කියන කාරණාව මතක් කරගන්න ඕනේ. අපි නැවතත් විරාමයකට යන්නේ ගීතයක් රස විඳින සහ පණිවිඩ කීපයක් වෙනුවෙන්. ඉන් අනතුරුව යලි කතා කරමු දේශුක දිලීප වන්නිආරච්චි මහතා සමග.